ඉන්දියා කණ්ඩායම මීට ටික මොහොතකට කලින් සමත් වුණා 2026 T20 ලෝක කුසලාන ශූරයන් බවට පත්වන්නට. ඒ නවසීලන්ත කණ්ඩායම අවසාන තරගයේදී ලකුණු 96ක දැවැන්ත පරාජයකට ලක් කරමින් මේ තරගයේ කාසිය වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දියා කණ්ඩායමට ආරාධනා කළා. ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණියේ සංජු සැම්සන් සහ අභිෂේක් ශර්මා. මේ පිතිකරුවන් දෙදෙනා පෙන්වුවා මොඩර්න් T20 ඉන්දියන් ක්‍රිකට් එක මොන වගේ ලෙවල් එකකද තියෙන්නේ කියලා නවසීලන්ත කණ්ඩායමටත් මුළු මහත් ක්‍රිකට් ලෝකයටමත්. ඉන්දියන් කණ්ඩායමේ පළමු කඩුළු විදිහට අභිෂේක් ශර්මා පන්දු 21ක් ඇතුළත වේගවත් ලකුණු 52ක් ලබාගෙන පිටියෙන් ඉවත් වෙද්දී ඉන්දියන් කණ්ඩායමේ ලකුණු පුරුදු සඳහන් වුණේ 98ට එක් කඩුලක් විදිහට. ඒ වෙනකොට ඕවර්ස් ගන්න සඳහන් වුණේ 7යි පන්දු එකක් විදිහට. ඉන් පසු පිටියට පැමිණි ඉෂාන් කීෂන් පන්දු 25ක් ඇතුළත ලකුණු 54ක් ලබාගෙන ඉන්දියන් කණ්ඩායම වේගවත් විදිහට ශක්තිමත් කළා. ඉන්දියන් කණ්ඩායමේ දෙවෙනි කඩුල විදිහට සංජු සැම්සන් පන්දු 46ක් ඇතුළත ලකුණු 89ක් ලබාගෙන පිටින් ඉවත් වෙද්දී ඉන්දියන් ලකුණු පූර්ව සඳහන් වුණේ 203ට කඩුළු 2ක් විදිහටයි. ඉන්පසු සූර්යකුමාර් යාදව් ලකුණු 0කටත් හාර්දික් පාණ්ඩ්‍යා ලකුණු 18කටත් සීමා වෙලා නවසීලන්තයේ තරමක් පන්දුවේ පාලනය අතරගත් මොහොතක පිටියට පැමිණි ශිවන් ඩුබේ සමත් වුණා. ලකුණු 250 සීමාවත් ඉන්දියා කණ්ඩායමේ නියමිත පන්දුවර 20 ඇතුළත පහු කරන්නට. ඒ පන්දු 8ක් ඇතුළත වේගවත් ලකුණු 26ක් ලබාගෙන ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවර 20 ඇතුළත ලකුණු 255ට කඩුළු 5ක් විදිහට දැවැන්ත ලකුණු පුරුවක් නවසීලන්ත කණ්ඩායම ඉදිරියේ ගොඩනගද්දී ඒ පිතිකරණය හමුවේ නවසීලන්ත කණ්ඩායම වගේම ක්‍රිකට් ලෝකයේත් පුදුම වෙලා බලාගෙන ඉඳද්දී ඉන්දියා කණ්ඩායම නවසීලන්තයට එල්ල කරපු ප්‍රහාරයට තරමක් හරි සාධාරණ ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වුණේ ටිම් සේෆර්ට් විතරයි. ඔහු පන්දු 26ක් ඇතුළත වේගවත් ලකුණු 52ක් ලබා ගත්තා. ඒ වගේම මේ තරගයේදීත් සුපිරි පන්දු යැවීමක නිරත වෙච්ච ජස්ප්‍රීත් බුම්රා පන්දුවර 4 ඇතුළත කඩුළු 4ක් ලබා ගත්තේ ලකුණු 15ක් පමණක් නවසීලන්තයට ලබා දෙමින්. ඒ වගේම ඇක්සර් පටෙලුත් පන්දු ඕවර 3ක් ඇතුළත කඩුළු 3ක් ලබා ගත්තා. ඉන්දියා කණ්ඩායමේ තරුණ පිතිකරුවන් මොනතරම් ශක්තිවන්තද? නමුත් තවමත් සමහරක් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් අවුරුදු 10ක් විතර ක්‍රීඩා කරපු නවකයන් කියා ගන්නා පිතිකරුවන් නැගිටිනකම් බලන් ඉන්නවා. මේ තරගයේදී නවසීලන්ත පන්දුවන්නන් අන්ත අසරණ වෙද්දී ඒ ප්‍රබල ඉන්දියා කණ්ඩායම හමුවේ මට මතකයට එන්නේ 2014 T20 ලෝක කුසලාන අවසන් තරගයේදී රෝහිත් ශර්මා, විරාට් කොහ්ලි, යුවරාජ් සිං, MS ධෝනි, අජින්ක්‍ය රහාන වගේ ප්‍රබල පිතිකරුවන් හිටපු ඒ ප්‍රබල ඉන්දියන් කණ්ඩායම අපි මෙල්ල කරපු හැටි පොඩ්ඩක් හිතලා බලන්න. ඒ කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක මොනතරම්නම් ප්‍රබල තැනක වැජබෙන්නේ නැද්ද කියලා. ඒකටයි අපි කිව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා. නවසීලන්ත කණ්ඩායමට මේ තරගයේදී සිද්ධ වෙනවා ඉන්දියා කණ්ඩායම හමුවේ ලකුණු 159කට සියලු දෙනා දැවි ගොස් සීමා වන්නට. ඒ අනුව ඉන්දියා කණ්ඩායම සමත් වෙනවා 2026 T20 ලෝක කුසලාන තරඟාවලි මාවතේ ශූරයන් බවට පත්වන්නට. ඒ වගේම 2026 T20 ලෝක කුසලාන තරඟාවලියේ වීරයා විදිහට සංජු සැම්සන්ව නම් කෙරුණා. ඒ වගේම මේ තරගයේ අවසන් තරගයේ වීරයා විදිහට ජස්ප්‍රීත් බුම්රාව සඳහන් වුණා. ඉන්දියාවගේ කණ්ඩායම පිට ලෝක කුසලාන ජයග්‍රහණය කරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් බලාගෙන ඉන්නවා. 2014 ඉඳලා 2026 මේ අවුරුද්ද වෙනකනුත් ශ්‍රී ලංකා කණ්ඩායම සෙමි ෆයිනල් එකක්වත් සෙල්ලම් කරනවා බලනකම් වර්ල්ඩ් කප් ෆයිනල් එකක් තියා අඩු ගානේ සෙමි ෆයිනල් එකක්වත් අවුරුදු 12ක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට විඳින්නට දෙන්න බැරි වුණු ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් එක ගැන මේ තරගය බලද්දිත් දැනෙන්නේ ලැජ්ජා සහගත හැඟීමක්.